අලුත් දවසක්. ෆිෂ් මාකට් එකට ආවේ. මම ෆිෂ් මාකට් එක ඉවර වෙලා හරි පටන් අරගෙන නැහැ හිට මට. ඒ කාපි හොරත් නැහැ. හිතන්නේ නම් ෆිෂ් මාකට් එක ඉවර වෙලා කියලා කට්ටිය ගණන් හදනවා. එකතු කරනවා. ඒ වගේ ටික තමයි වෙන්නේ. ඒක නේද? අද ෆිෂ් මාකට් එක එහෙනම් උදේ පටන් අරන් උදේ ඉවර වෙනවා මම. අපි යන්නේ එහෙනම් දැන්. බෝට් වෙයිලද? ඒකනේ ඉවර වෙලා වෙන්නේ. බෝට් වෙයිලා. ඒක පහට හතරට ගෙනවෙද මම හිතන්නේ. අද 2026 4 මාසේ 3 වෙනිදා. ඒක නැත ගුඩ් ෆ්‍රයිඩේ. මට හිතෙනවා ගුඩ් ෆ්‍රයිඩේ නිසා තමයි මාළු අඩු කියලා. ගුඩ් ෆ්‍රයිඩේ වලට මම හිතන්නේ මාළු අල්ලන්නේ නැත්නම් මන්දා. ගුඩ් ෆ්‍රයිඩේ දවස් අද ඒක තමයි ෆිෂ් මාකට් එකේ මාළු අඩුව. උදේට කන්නාවා මම ඕඩර් කරේ ඉඩ්ලි හල්වා ඉඩ්ලි මෙන්න මෙතන ජේ සිටි අතරමඟ හොඳ තැනක් ටවුන් එකටත් ගොඩක් ළඟයි සේෆ්ටි එකත් හොඳයි අපේ මෙතන සමුද්‍රය යන්න හදන්නේ තව තැනකට අපි යන්න බයි බයි ජේ සිටි අපි දැන් යන්න හදන්නේ කොහෙද මලේ බයික් එක ගත්ත දැන් ඔව් දැන් බයික් එක මේ අද 11ට දෙනවා කියලා කියනකොට 11ට වඩා චුට්ටක් අපිට ඕන වෙනවා. ඒක නිසා අපහු ගිහිල්ලා අද දවසේ චුට්ටක් කිල්ල ගන්න තමයි යන්න හදන්නේ. මේ තමයි නල්ලූරු කෝවිල. ජෆ්නාට තියෙන ප්‍රධානම කෝවිල තමයි නල්ලූරු කෝවිල. අපි දැන් ඉන්නේ ඒක ළඟ. ඒක ලොකු පූජාවක් තියෙනවා. මේ දැන් සාවඩකට යන්න තියෙන නිසා අපි නල්ලූරු කෝවිල එළියේ මැදගෙන යන්න හදන්නේ. කලින් දවසේ නළුරු කොවිල ආවා. අද දැන් අපිට වෙලාවේ ප්‍රශ්නයක් තියෙන නිසා අපි නළුරු කොවිල එළියේ මැදගෙන අපි ඒ ගමන යනවා. අපි දැන් මේ යන්නේ කොහෙද දන්නවද? අපේ යාළුවෙක් ඉන්නවා මෙහෙ. එයාලා දිහාට යන්නේ. ඒක නිසා එයාලගේ යාළුවගේ ගෙදර හොයාගෙන තමයි අපි දැන් මේ යන්නේ. අපිට හම්බුණා එනකොට උද්දස් කියන එක. මගදී හම්බ වෙච්ච උද්දස් බීම ගණන් රසයි. උද්දස් එනර්ජි එක යන්න පුළුවන්. ගමක් වගේදී. අපි ආවා මෙතන ගමක් තියෙන රනිකර. අර හස්බන්ඩ් ඔෆිස් එකේ වැඩ කරපු තාම වැඩ කරන එක්කෙනෙක් යාළුවෙක් ජෆ්නා ඉන්න අපි දැන් මෙතන තමයි අද කුස්සියක් එක්ක උයන්න හදන්නේ. යාර පැත්ත ගියා මේ උයන තැන පොඩ්ඩක් කතා කරගෙන. දැන් යාළුවා ගෙදර ඉඳලා අපු හොයනවා.
අයිස්ක්‍රීම් උයලි වල අතම කෑම හරි හරසයි පිටු හැදුවේ පිටුත් එක්ක මුරුන්දයි බටු මෙහි ජැෆ්ෆාට එක එක රෙසිපීස් ගොඩාක් තියෙනවා කියලා කිව්වා. එක එක විදිහට බටු හදන්න බැද්දා ජැෆ්ෆා. ඉතින් අපිට යන්න හදන ඉස්සරහට බලමු මොනවද කියලා. ආයිත් තව රියෝ එකට. අපේ හස්බන්ඩ් ගත්තේ මෙන්න මේක. මම ගත්තේ මිල්ක් ෂේක් එක. කමු බොමු සතුටින් යමු. මේ කෑම කාලේ ඉවරයක් වෙන්නේ නැති කතන්දරයක් තියෙන්නේ. මේ ඇතුලේ තියෙනවා කියන්නේ මේ ආලු ටික. කපල ඇපල් කෑලිත් දාලා දීලා තියෙන උඩට. ඉවරක් නැති කෑම සවාරි. මෙච්චර දවසක් අපි පැදපු අපේ කහ කුරුල්ලව ආපහු හැන්ඩෝවර් කරන්න ඕනේ. අපෝ ඒගොල්ලන්ට ගිහින් දෙන්න ඕනේ. අපි යන් අපේ කහ කුරුල්ලව බාර දීලා. එහෙනම් අපි ආව බාර දීලා අපි යන් වීල් එකක් අරගෙන ජෆ්නා පැත්තට. ලස්සනයිනේ. කොහෙ කියලාද දන්නේ? අපි ආවා පෝට් එකට. මෙතන එක්කෙනෙක් ඉන්නවා කියලා කිව්වා. එයාගෙන් ආගෙන යන්නකෝ පෝට් එකේ මේ බොක්ස් එක හිස් කවුරුත් නැහැ. අපි දන්නේ ටිකට් ගන්න තියනවද නැද්ද කියලා. ටිකට් නම් ගන්න නැති වේදනේ. නෑ මම දන්නේ අර බලන්න ඉර බහගෙන යනවා ලස්සනට මෙතනට පේනවා. වාව්. හරිම ලස්සනයි. අපි දැක්ක තව කට්ටිය ගිහිල්ලා එනවා. ඉතින් ඒක නිසා අපිට යන්න හදන පෝට් එකට. මේ වෙලාවට හරි ලස්සන ඉර බහගෙන යනවා පේනකොට බලන්න පුළුවන් නම් පෝට් එකේ ඉඳගෙන. ප්‍රවේශ පත්‍ර කවුලුව කියලා එකක් තියෙනවා. නේ අපේ ටිකට් එක. බලන්න ලස්සන. වා. මේ බලන්න මෙතන තියෙන දියාගල. So high. අනේ හරිම ලස්සනයි. ජැෆ්නා ෆෝර්ට් ජාපනයේ කොටුව කොච්චර ලස්සනයිද? ජැෆ්නා ෆෝර්ට් එකේ ඉඳන් ජැෆ්නා ෆෝර්ට් එකේ ඉඳලා ඉර බැහැගෙන යන විදිහ දකිනවා කියලා කියන්නේ ඒක වෙනම වයිබ් එකක්. මම තාචිට කුඩරන් තාරික ලස්සනට පෙන්නන්න ඒක. කලින් දවසක් මෙතනට ඇවිල්ලා තියෙනවා ඉස්සර. දැන් අවුරුදු දෙකක් වගේ ඇති. එදාකින් පස්සේ ආවේ අද. ඉතින් බහැගෙන යන ගම මෙතනට හිටියා. මාරු ලස්සනයි. කැම් එකට පේනවටත් වඩා දැන් මෙතන කළුවරලා තියෙන්නේ. කැම් එක පොඩ කර පේනවා ටිකක් හොඳට කළුවරෙත්. දැන් කළුවරයි හොඳටම පේනවා. ඉතින් අර පැතිර බහැගෙන යන රත්තරන් මේ රතු පාටලා අපි එහෙනම් දැන් මෙතනින් යන් ටවුන් එක පැත්තට. දැන් චුට්ටක් ජැෆ්නා ටවුන් එකේ ඇවිදින්න කියලා මොනවද තියෙන්නේ කියලා බලන්න.
නරව. මාර්ගය. අරකමනේ. ආර ගන්නවද? අපිට ගන්න ගමු. සසයි දන්න. අරගම ගන්න. මේවා තියෙනවා. කාල් තියෙන. ගත්තන එක. ගන්න. නේ පූජාවක් කරේ. නෑනේ. කොහොම වල් එක කමුණ අපි අරගෙන කවුද? කොහොම හරි අපේ ජෙෆ්නා ගමන ඉවර කරලා අපි දැන් මේ යන්න තමයි හදන්නේ. අපි යනකොටත් අපි බස් එකක් බුකින් දැම්මා. අපි දැන් බස් එක යනකම් ඉන්නවා. අපි ආපහු යන්න. එහෙනම් ආයි දවසක තව ලස්සන ගමනකින් හම්බෙමු. අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ගිහින් එන්නම්. bye.